ඒත් එක්ක චීස් කොත්තුවක්. ඔන්න මට ගෙදර නැති අඩුපාඩු ටික ගන්න මං ගියා කීල්ස් එකට. ඔන්න බලන්නකෝ. ඒත් එක්කම මං චීස් කිරි කොත්තු පැකට් එකක් ගත්තා. ඔන්න ඉතින් මිල්ක් බොටල් එකක් තිබ්බා. ඒක මටම විතරක් තියලා වගේ. දුවල ගින් ගත්තා ඉතින්. ඔන්න ඊට පස්සේ මං ගෙදර ඇවිත් චිකන් ටිකට කහකුඩු ලුණු ටිකක් දාලා තැම්බෙන්න තිබ්බා. බලන්නකෝ මගේ ලිපේ ලොකුනේ. නෑ මගේ කුකර් එක කැඩිලා. එහෙමයි කියලා ඉතින් මම මැච් එක අතාරින්නේ නෑ. කොහොම හරි ගහගෙන යනවා. ඔන්න ඒ අතරතුරේ මං ලුණු, කැරට්, තක්කාලි, මාළු මිරිස් කපා ගන්නවා. මට කියන්න අමතක වුණානේ. ලීක්ස් ගේන්න අමතක වෙලා. ඔයාලා නොදාන්න එපා දාන්න හොඳේ. මං දැම්මේ නෑ හිතේ. ඔන්න විදිහට හිමීට කපාගෙන ඉතින් ගියා. ඒත් එක්කම ඉතින් පොඩි කයියක් ගහන්නත් අමතක කරේ නෑ. ඔන්න ඔය විදිහට හිමීට වැඩ ටික කරගෙන ගියා. ඔය තියෙන්නේ දැන් නම් ඔය ටික කපලා ඉවරයි. ඔන්න පේනවා ලුණු, මාළු මිරිස්, කැරට්, තක්කාලි. ඔන්න ඒත් එක්කම චිකන් එකත් තැම්බිලා ඉවරයි. චිකන් එක තැම්බිලා ඉවරනාට පස්සේ මම ඕක බැද ගන්නවා. මොකද සාමාන්‍යයෙන් චීස් කොත්තු වලට දාන්නේ රෝස් චිකන් නේ. මට දැන් රෝස් චිකන් හදාගන්න විදිහක් නැහැ. එහෙමයි කියලා ගේම අතාරින්නේ නැහැ. මම චිකන් ටික තම්බලා හොඳට ක්‍රිස්පි වෙන්න බැද ගන්නවා. එතකොට ඉතින් රෝස් චිකන් තමයි. ඔන්න මං ගෙනාපු මිල්ක් එකයි චීස් එකයි. බලන්නකෝ ඉතින් මගේ සුකුරුත්තන් කෝලයන් ටික. ඔහොම ඉතින් පොඩි කෝලමකුත් දාලා ඉතුරු වැට් ටිකට ඉතින් ඔන්න මං පටන් ගත්තා. මං ඕක ගේන්න අමතක කරේත් නෑ. කියන්නකෝ බලන්නේ මොනවාද කියලා. ඔන්න ඉතින් චිකන් එක බැදෙන ගමන් හිමීට ඔය විදිහට බැදිලා ඉවරනාට පස්සේ මේක පොඩි පීසස් වලට වෙන් කරගන්න ඕනේ. ඒත් එක්කම මම වොක් එකක් ක්ලිපේ තියලා බටර් ටිකක් දාලා ඒකට කරපිංච ටිකක් දාගන්නවා. මම කරපිංච දාන්න හේතුව තමයි පොඩි ලංකන් වයිබ් එකක් ගන්නත් ඒකයි ඒක. හොඳ සුවඳක් එනවනේ එතකොට. ඔන්න ඒ විදිහට ඒ ටික දාලා අනිත් අදුම කුඩුම ටිකත් ඒ විදිහට දාලා හොඳට එහාට මෙහාට දාලා ටෙම්පර් කරගත්තා. ඊට පස්සේ ඔකටම චීස් දාලා මිල්ක් දාලා ටික වෙලාවක් තියලා ආයිමත් මම ඕකට කොත්තු පැකට් එක එකතු කරගත්තා. හොඳට ටිකක් වෙලා විනාඩි 2-3ක් කොත්තු පැකට් එක මිල්ක් එකත් එක්ක හොඳට සෝක් වෙන්න දෙන්න ඕන. එතකොට හොඳට ඔයාලට තේරෙනවා මේක හැදිලා ඉවරුණායින් පස්සේ ලස්සනකට මෙලකට එනවා. ඔයාලත් හදලා කාලා බලන්නකෝ එහෙනම්. Thanks for watching me. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.